හරි. අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද සිලින්ඩර් එක පරිමාවයසෙන් එන්ජින් එක ධාරිතාව හොයන්නේ කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය වාහනවල එන්ජින් සාමාන්‍යයෙන් මනින්නේ අපි CC වලින්. කොහොමද බලමු සිලින්ඩර් එක පරිමාවෙන් එන්ජින් එක ධාරිතාව ගන්න. සිලින්ඩර් එක ඔන්න අපි ඇඳලා තියෙනවා සිලින්ඩරයක් රූපේ. සිලින්ඩර් එක පරිමාව හොයන හැටි ඔයගොල්ලෝ දන්නවා ඇති. සිලින්ඩර් එක පරිමාව හොයන්නේ 5R වර්ගය H කියන සූත්‍රය දාලා. අපි මේ 5R වර්ගය H කියන සූත්‍රය දාලා බලමු කොහොමද කියලා මෙයාගේ පරිමාව ගණනය කරගන්න කියලා. පරිමාව ගණනය කරන්න අපි දැනගෙන තියෙන ඕන 5 වලාගේ 7/22 R වෙනුවට අපි අරය දානවා මෙයාගේ 7යි H වෙනුවට අපි දානවා 10යි 10 දාලා අපි ගණනය කරලා බලමු 5 වෙනුවට 7/22 R වෙනුවට 7යි සෙන්ටිමීටර ගුණ කිරීම 7යි සෙන්ටිමීටර ගුණ කිරීම උස 10යි සෙන්ටිමීටර හරිද එතකොට මේක අපි සුළු කරලා බැලුවොත් 4 7 1යි මෙයාට 7 1යි එතකොට 22 7න් ගුණනහම අපිට එනවා 154ක් 154යි 10න් ගුණනහම 1540යි ඝන සෙන්ටිමීටර කියලා මෙයාගේ පරිමාව එනවා. ඒතර පරිමාව කියලා කියන්නේ මේකේ ඇතුළත අවකාශයේ ඉඩ ප්‍රමාණය. එතකොට ඇතුළත අවකාශයේ මේකේ ඉඩ ගන්න පුළුවන් ප්‍රමාණය අපිට එනවා 1540. 1540ක් කියලා කියන්නේ පුතේ. එතකොට මේකේ අපි එන්ජිමක් කියලා ගත්තොත් එන්ජිමක සාමාන්‍ය සිලින්ඩරය කියන එක අපි අහලා තියෙනවා. එතකොට සිලින්ඩර් ධාරිතාවය තමයි ඔය එන්ජිමේ ධාරිතාවය කියලා කියන්නේ. එතකොට එන්ජිමේ ඇතුළේ තියෙන සිලින්ඩර ඒ සිලින්ඩරයට අදාළ පරිමාව තමයි ඔය එන්ජිමේ ධාරිතාවය කියලා කියන්නේ. එතකොට මේක ඇතුළත සිලින්ඩරේ ඉඩ ප්‍රමාණය 1540ක් තියෙනවා කියලා කියන්නේ මේ වගේ සිලින්ඩරයක් ගත්තොත් එන්ජිම ඇතුළේ මේ වගේ සිලින්ඩරයක් තියෙනවා නම් එහෙනම් ඒ එන්ජිමේ ධාරිතාවය අපිට කියන්න පුළුවන් 1540 cc කියලා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ පුතේ cc එකක්. හරිද? ඝන සෙන්ටිමීටර කියන එක සමානයි cc වලට. ඒ කියන්නේ අපි මේ cc කියලා කියන්නේ කියුබික් සෙන්ටිමීටර. එතකොට ඝන සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ කියුබික් සෙන්ටිමීටර එකක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ සිලින්ඩර් ආකාර කොටසක් එන්ජිමේ තියෙනවා නම් ඒ එන්ජිමේ ධාරිතාවය අපිට කියන්න පුළුවන් කොච්චරක් කියලාද 1540යි cc කියලා. ඔයගොල්ලෝ අහලා ඇති ඔය 100cc කියනවා. ඒ කියන්නේ 100යි cc කියලා එන්ජින් තියෙනවා. එතකොට ඒකේ එන්ජිමේ තියෙන සිලින්ඩරේ පරිමාව තමයි ඝන සෙන්ටිමීටර 100යි කියන එක තමයි ඒ cc 100ක් කියලා කියන්නේ. එතකොට සමහර ඒවා තියෙනවා 1000cc එන්ජින් තියෙනවා. ඒක එතකොට ඒ එන්ජිමේ තියෙනවා සිලින්ඩර් වල පරිමාව ඒ සිලින්ඩර් ඔක්කොගෙන් පරිමාව වෙනවා 1000. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක පරිමාවක් තියෙන සිලින්ඩර් තමයි ඒ එන්ජිමේ අඩංගු වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපි කියන්නේ 1000cc එන්ජින් කියලා. හරි. අපි ඉස්සරහටත් අපි මේ වගේ ගණිත ගැටලුවක් එක්ක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.